අයිබෝන් හැමෝටම ඉතින් අපි අද මේ වීඩියෝ ගේන්න ගොඩක් හේතුව තමයි ගොඩක් අය වර්ක්ෂොප් එක ගැනත් අහලා දිනවා සහ ඊට අමතරව වර්ක්ෂොප් එකට ජොයින් වෙනකොට අපි Google ෆෝම් එකක් දීලා දිනවා ඒක ෆිල් කරගන්නත් බැරුව පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඉතින් ඒ ටිකත් ක්ලියර් කරලා සහ වර්ක්ෂොප් එක කියන්නේ මොකක්ද ඒකේ මොකක්ද වෙන්නේ ඔයාලට මොනවද ගන්න පුළුවන් කියලා කතා කරන්න තමයි මේ වීඩියෝ එක මම අරන් ආවේ. ඉතින් අපි ඉස්සරහම කතා කරමු වර්ක්ෂොප් එක කියන්නේ මොකක්ද මොනවද කතා ටික අපි ඉස්සරහම කෙටියෙන්ම කතා කරමු. ළමයි වර්ක්ෂොප් එක කියලා කියන්නේ අපේ තියෙන එක ප්‍රෝග්‍රෑම් එකක් විතරයි. ඒතර අපේ තියෙන ප්‍රෝග්‍රෑම් ගොඩක් තියෙනවා. ඒකෙන් එකක් තමයි වර්ක්ෂොප් එක කියලා කියන්නේ. හොඳට අහගන්න මම මේ කියන එක. වර්ක්ෂොප් එක මාසෙකට එකපාරයි තියෙන්නේ. වර්ක්ෂොප් එක තියෙන්නේ මාසෙකට එකපාරයි. හැබැයි ඔයාලා මතක තියාගන්න අපේ ෆ්‍රී කෝස් එකක් යනවා ඒක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් මාස දෙකක් එක දිගට උගන්වනවා. ඉතින් ඒකට ජොයින් වෙන්නේ කොහොමද? දැන් මොනවද ෆ්‍රී කෝස් එකේ අප්ඩේට්? ඒ ඔක්කොම වර්ක්ෂොප් එක තුලදී කතා කරනවා. දැන් අපි බැච් එකක් කරගෙන යනවා. ඒක ඊළඟ බැච් එක ගැන හැම අප්ඩේට් එකක්ම සහ දැනට බැච් එක කොහොමද කරන්නේ? ඒකේ අප්ඩේට් ටිකත් ඔක්කොම අපි වර්ක්ෂොප් එකේදී ලයිව් පෙන්නනවා. හොඳට මතක තියාගන්න වර්ක්ෂොප් එක කියලා කියන්නේ මාසෙකට එකපාරක් ගන්න ක්ලාස් එකක්. ඒ ක්ලාස් එකේදී අපි කරන්නේ ඔයාලට ට්‍රේඩින් සම්බන්ධයෙන් තියෙන ගැටලු සහ ට්‍රේඩින් වලට අවශ්‍ය වෙන දේවල් උගන්වනවා. දැන් හිතන්නකෝ ට්‍රේඩින් වලට ගොඩක් අය එන්නේ මේක කිසිම නොලෙජ් එකක් නැතුවනේ. එතකොට අපි වර්ක්ෂොප් එක තුළදී අපි කරන්නේ ඔයාලට අවශ්‍ය වෙන නොලෙජ් එක දෙනවා. දැන් ගොඩාක් ක්ලාස් වල ගත්තොත් එහෙම ගොඩාක් ට්‍රේඩින් කෝස් කරන තැන්වල එක ක්ලාස් එකක් තියලා ඊට පස්සේ කියනවා ඔයාලට පේමන්ට් එකක් කරන්න කියලා. ඊළඟ දවස් නම් පේමන්ට් එකක් කරන්න පළවෙනි දවස් විතරයි ෆ්‍රී කියලා කියනවා. දැන් අපේ එහෙම එකක් නැහැ. අපේ අර කෝස් හඳුන්වා දීමේ වැඩමුළුවක් නෙමෙයි අපේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න අර වෙන කට්ටිය වගේ ෆ්‍රී ක්ලාස් එකක් කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපේ තියෙන වර්ක්ෂොප් එකක් වර්ක්ෂොප් එකේදී අපි කරන්නේ ට්‍රේඩින් උගන්වනවා. ඔයාලා නිකමට අපේ වර්ක්ෂොප් එකට ඇවිල්ලා බලන්න අපි උගන්වන්නේ කොහොමද? උගන්වන්නේවා තේරෙනවද? ඔයාලට ගන්න දෙයක් තියෙනවද කියලා වර්ක්ෂොප් එකට ජොයින් වෙලා බලන්න. හොඳට මතක තියාගන්න වර්ක්ෂොප් එකකින් ඔයාලට ගොඩාක් දේවල් මම උගන්වනවා. එතකොට ඇයි ඒ විදිහට ෆ්‍රී කෝස් එක කරන්නේ නැත්තේ? ගොඩක් අය ප්‍රශ්නකදී. ඔයාලම හිතලා බලන්න. දැන් සාමාන්‍යයෙන් මම වර්ක්ෂොප් එකක් ගත්තොත් එහෙම සමහරවිට 1000කට කිට්ටු කරලා වර්ක්ෂොප් එකට ජොයින් වෙනවා. දැන් අපි හිතමුකෝ ඕකම ක්ලාස් එකකට ගත්තා කියලා. අපි ෆ්‍රී ක්ලාස් එකකට ගත්තොත් මොකද වෙන්නේ? දැන් 900 ගාණක් විතර ජොයින් වුණා කියමුකෝ 1000ක් ජොයින් වුණා කියලා හිතන්නකෝ. දැන් අපි මයික් ඔන් කරන්න දෙන්න වෙනවා. හරිද? chat එක ඔන් කරන්න දෙන්න වෙනවා. දැන් මයික් ඔන් කරන්න දුන්නා කියමු chat එක නම් ප්‍රශ්නයක් නැහැ. මයික් ඔන් කරන්න දුන්නා කියලා හිතන්නකෝ. දැන් ඔතනින් 200ක් 300ක්වත් එකපාර කතා කරනවනේ. හරිද? එතකොට ඒක විසඳන්න බෑ අමාරුයි. හරිද? ඒ වගේ ලොකු ප්‍රමාණයක් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුයි. මොකද එහෙම වුණොත් එහෙම අපිට ඒ ක්ලාස් එක දවසක් විතර එක දිගට කරගෙන යන්න වෙනවනේ. 1000ක් විතර ඉන්නවනේ. ඉතින් එහෙම කරන්න අමාරුයි. එතකොට ෆ්‍රී කෝස් එකේදී වෙන්නේ අපි ෆ්‍රී කෝස් එක පටන් ගන්නකොට අප්ඩේට් එකක් දෙනවා. එතකොට ළමයි ටික ගන්නවා. ළමයි ටික අරන් වෙනම ගෲප් එකකට දාලා හෝම්වර්ක් බලනවා එයාලගේ. අපි උගන්වන පාඩමේ හෝම්වර්ක් බලලා එයාලගේ වැරදි අඩුපාඩු හදලා එහෙම තමයි අපි යන්නේ. පේයිඩ් කෝස් එකක් විදිහට තමයි යන්නේ. එතකොට අපි මහා ගොඩාක් ගන්න බෑ. 1000ක් 2000ක් කරන් එක කරන්න බෑ. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි ඔයාලා අපි කෝස් එකක් ඒ කියන්නේ ෆ්‍රී කෝස් එකක් පටන් ගත්ත කියලා එකකින් ඉවර වෙන්නේ නැහැ. අපි දැනට බැච් 17ක් හරිද? එකක් දෙකක් නෙමෙයි 17ක් හරිද? ඒතර 16ක් අපි කම්ප්ලීට් ඉවර කරලා තියෙනවා. එහෙනම් අපි එකක් කරලා ඉවර කරන්න තිබුණේ නෑ. අපි මේකෙන් අතර වෙන්නේ නැහැ. අපි ඉස්සරහට කරනවා. මොකද අපි ගැන විශ්වාස කරලා ගොඩක් අය අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නවා. ඉතින් යාළුවට අනිවාර්යයෙන්ම අපි දෙයක් කරලා දෙනවා. එහෙනම් හැමෝටම කියන්න තියෙන්නේ වර්ක්ෂොප් එකට ජොයින් වෙන්න. අපි මීට වඩා ෆ්‍රී කෝස් එක ගැන වගේම ට්‍රේඩින් සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඒ කියන්නේ ට්‍රේඩින් වලට එන කෙනෙකුට මොනවද අවශ්‍ය වෙන්නේ? හරිද? ඒතර ට්‍රේඩින් වල මොනවද මූලික කරුණු ටික? ඒතර ඔයාලා ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න. මම තනියම ඔයාලට ට්‍රේඩ් කරලා සාර්ථක වෙන්න පුළුවන් තැනට උගන්වනවා. වර්ක්ෂොප් එකේදී මම ඔයාලට කියලා දෙනවා තනියම වුණත් ඔයාලට කොහොමද ට්‍රේඩින් ඉගෙන ගන්නේ? ඔයා කොහොමද ඉස්සරහට යන්න ඕනේ? මෙන්න මේ පොයින්ට් ටික අල්ලගන්න, මේ ටික අල්ලගෙන ඉස්සරහට යන්න කිසිම ගැටලුවක් නැහැ. ඉස්සරහට යන්න පුළුවන් කියලා වර්ක්ෂොප් එකේදී මම උගන්වනවා. හොඳට මතක තියාගන්න වර්ක්ෂොප් එකේදී ට්‍රේඩින් උගන්වනවා. නමුත් ඒක අපේ ෆ්‍රී කෝස් එක නෙමෙයි. ෆ්‍රී කෝස් එක වෙනම යන්නේ. ඒක සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර ටික ෆ්‍රී කෝස් එකේදී දෙනවා.
ඒ වගේම තමයි ෆ්‍රී කෝස් එක කරලා ඔයාලා සෝරි මේ වර්ක්ෂොප් එක කරලා වර්ක්ෂොප් එක කරාට පස්සේ පහුවදා ඉඳන් ඔයාලට වෙනම පේමන්ට් එකක් කරලා ජොයින් වෙන්න පුළුවන් කෝස් එකක් විතරක් දෙන කතා මොකුත් නැහැ. හරිද? ෆ්‍රී කෝස් එක තියෙනවා. ඒක කවුරු මොනවා කිව්වත් මගේ ෆ්‍රී කෝස් එක තියෙනවා. ඒකට රුපියලක් ගන්න නැහැ. ඇයි එහෙම කරන්නේ? මොකටද හේතුව? හරිද? කොහොමද ඒක පටන් ගත්තේ? ඔය ඔක්කොම විස්තර ටික වර්ක්ෂොප් එකේදී කියනවා වගේම ට්‍රේඩින් සම්බන්ධව ලොකු නොලෙජ් එකක් ඔයාලට වර්ක්ෂොප් එකෙන් ගන්න පුළුවන්. ඔයාලා නිකන් බලන්න මගේ TikTok, Facebook, YouTube වල වැටෙන කමෙන්ට් බලන්න නිකන් ගිහිල්ලා ඒ වගේ නිකන් හරිද ගොඩාක් දේවල් දීලා තිනවා. ඒ හින්දා තමයි එච්චර මට මිනිස්සු කැමති කමෙන්ට් දාලා දෙන්නේ. නිකන් ගිහලා බලන්න. හරි අපි එහෙනම් වැඩි කතා නැතුව බලමු. මම වර්ක්ෂොප් එකට ජොයින් වෙනවා නම් මොනවද කරන්න ඕනේ? හරිද Google ෆෝම් එකක් තියෙනවා. ඒක පුරවන්න ඕනේ. ඒක පුරවන්න කියන්නේ ඇත්තටම හරිද ඒකත් මම වෙනුවෙන් නෙමෙයි ඒකත් ඔයාලා වෙනුවෙන්. ඒකෙදි මම හරිද Google ෆෝම් එක. හරිද? ඔයාලට Google ෆෝම් එක group එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම පහළ දාලා තියන්නම් Google ෆෝම් එකේ link එක. ඒකෙන් ගියාට පස්සේ ඔයාලගෙන් මෙතන අහනවා YouTube. හරිද? YouTube subscribe කරලා screenshot එක upload කරන්න. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ අපේ යන්න YouTube එක අපේ channel එකට යන Most Value Private Limited. ඒක ඔයාලා subscribe කරන්න. හරිද? මෙහෙම කරලා මේකේ screenshot එකක් ගන්න. පළවෙනියෙන්ම හරි මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඊට පස්සේ කියනවා TikTok හරිද? TikTok follow කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. යන්න අපේ most value private limited කියන channel එකට හරිද? ඔයාලා මේ channel එක බලා ගන්න පුළුවන්. මේ channel එකේ හරිද? මේ channel එකේ channel එක follow කරන්න හරිද? channel එක follow කරලා මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරිද? මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඊට පස්සේ කියන්නේ Facebook follow කරලා ස්ක්‍රීන්ෂොට් එකක් අප්ලෝඩ් කරන්න. හරි. යන්න most value private limited කියන අපේ Facebook page එකට ඒකත් හරිද? ඒකත් follow කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඔන්න ඔය ස්ක්‍රීන්ෂොට් තුන ඕනේ. මම ඇයි ඒක කරන්නේ කියලා කියන්න. ඊට පස්සේ ඒ තුන මෙහෙම අප්ලෝඩ් කරන්න error එකක් ගාවොත් මොකක් හරි error එකක් ගාවොත් නැවත පොඩ්ඩක් try කරන්න. එහෙම නැත්නම් වගේ email එක උඩින් වාගේ email එක උඩම select කරන්න පුළුවන්. ඒකෙන් වාගේ email එක පොඩ්ඩක් වෙනස් කරලා නැවත try කරලා බලන්න මොනවා හරි එකක් ගාව. හරි. ඊට පස්සේ ඔයාගේ name එක දාන්න. ඊට පස්සේ ඔයාගේ email එක. දැන් අපි මේ class එක තියෙන්නේ Zoom එකෙන් තියෙන්නේ. දැන් Zoom හරහා තමයි කරන්නේ. ඔයා Zoom එක app එක අරන් Zoom එකට log වෙන්න ඔයාගේ email එකෙන්. ඒක දන්නවනේ ඔයාලා Zoom app එක ගත්තා. ඒකට log වුණා ඔයාගේ email එක. ඒ email එක ඔයා මෙතෙන්ට දෙන්න. Zoom එකට log වෙන email එක ඔයා මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ ඔයාගේ WhatsApp phone number එක මෙතනින් දීලා සබ්මිට් කරන්න. එතකොට හරි. හරිද? ඔච්චරයි කරන්න තියෙන්නේ. ඇයි මේ ටික ෆලෝ කරන්න කියලා කියන්නේ? වර්ක්ෂොප් එකකට මේ ටික ෆලෝ කරන්න. ලොකු ප්‍රශ්නයක් වෙන්න හරි. මම කියන්නම් ඒකට හේතුව. ඒකට හේතුව තමයි දැන් WhatsApp group මේ දවස්වල මේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා මේ සස්පේන් වෙනවා. එතකොට WhatsApp numbers බෑන් වෙනවා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? එතකොට ඔයාලට අප්ඩේට් එකක් සමහරක් වෙලාවට මුකුත්ම නැති වෙන්න පුළුවන් WhatsApp group වල. හරිද? මට මොනවා හරි group වල මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් WhatsApp මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මට අප්ඩේට් දෙන්න තියෙන්නේ YouTube, Facebook, TikTok. ඔය තුنين තමයි දෙන්න තියෙන්නේ. හරිද? ඔයාලට ඒ කියන්නේ ඔයාලට මේක වටින අවස්ථාවක්. මම ගැරන්ට් කරලා කියනවා මේ ෆ්‍රී කෝස් එකේදී රුපියල් 30000කවත් වටින්න වැඩි. හරිද? රුපියල් 30000කටවත් වැඩියෙන් වටින කෝස් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. හරිද? රුපියල් 28000ට කෝසස් තියෙනවා. මම ගැරන්ට් කරලා කියනවා මේ කෝස් එක ගන්න බැරි නොලෙජ් එකක් මම මේ ෆ්‍රී කෝස් එකේදී දෙනවා. එතකොට එතෙන්ට යන්න නම් හරිද? දැන් මොනවා හරි අප්ඩේට් එකක් ඔයාලට මේ ගෲප් එක හරි මිස් වුණොත් එහෙම අපරාධයක්. හරිද? ඒ නිසා තමයි මේ තුන ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කරන්න කියන්නේ. හේතුව මොනවා හරි අප්ඩේට් එකක් වුණොත් මම මේ අප්ඩේට් එක YouTube, TikTok, Facebook ඔය තුනෙම අප්ඩේට් එක දෙන්න. ඒතර ඔයාලට අප්ඩේට් එක බලා ගන්න පුළුවන් එක හේතුවක්. හරිද? මොනවා හරි WhatsApp මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට අප්ඩේට් එක ගන්න. හරිද? ඒ වගේම මේකේ බෙල් අයිකන් එක මේ enable කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු ගමන් ගන්න. ඊට අමතරව ඔයාලට මම YouTube එකේදී හරිද ප්ලේලිස්ට් එකක් හදාගෙන යනවා. දැන් ඔය ට්‍රේඩින් වලට වීඩියෝ බලලා ඉගෙන ගන්න කැමති අයට. හරිද? මේක ෆ්‍රී කෝස් එකක් මේ වීඩියෝ බලලා ඉගෙන ගන්න කැමති අයට ක්‍රිප්ටෝ කෝස් සිංහල කියලා තියෙනවා. මේකේ දැනට වීඩියෝස් දෙකයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේක මේ ප්ලේලිස්ට් එක තමිල්. එතකොට මම තමිල් මේ වීඩියෝ එකක් දාලා තියෙනවා. එතකොට මේක සිංහල එක. හරිද? මේක වීඩියෝ දෙකක් තියෙනවා. ඒ දෙකත් බලන්න ඕලා. මෙතනදී හරිද වීඩියෝ බලලා ඉගෙන ගන්න පුළුවන් අයට ලොකු නොලෙජ් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා YouTube එක හරහා. හරිද? එතකොට ඔන්න මාසෙකට සැරයක් වර්ක්ෂොප් එකක් කරා ට්‍රේඩින් වල තියෙන ප්‍රශ්න ඔක්කොම කතා කරනවා.
හරිද? දැන් ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට ලයිව් chat කරලා හරිද? ට්‍රේඩින් වල ප්‍රශ්නයක් කතා කරන තැනක් නැහැ. ඉතින් අපි ඔන්න ඒ chance එක දීලා තිනවා workshop එකේදී. සහ ට්‍රේඩින් ඉගෙන ගන්න chance එක දීලා තිනවා workshop එකේදී. ඊට අමතරව හරි course promote කිරීමේ ඉගෙන ගන්න ඔයාලට. ඊට අමතරව අපි free course එකක් දීලා තියෙනවා. හරිද? මාස දෙකක් නොමිලේ රුපියලක්වත් වියදම් කරන්න ඕනේ නැහැ. ඒකේ full details ටික මම workshop එකේදී දෙනවා. ඔයාලට ඒකට join වෙලා training සම්පූර්ණයෙන්ම basic ඉඳන් advanced එකම ඉගෙන ගන්න පුළුවන්. දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ඔයාලට හරිද වීඩියෝ බලලා ඉගෙන ගන්න කැමති අයට ඔන්න ප්ලේලිස්ට් එකක් අපි කරගෙන යනවා. වීඩියෝස් දෙකක් අප්ලෝඩ් කරලා තිනවා. ඔයාලගේ උනන්දුව මත තමයි මේකේ වීඩියෝස් ටික අප්ලෝඩ් වෙන්නේ. ප්ලේලිස්ට් එක. හරිද? වීඩියෝස් දාලා තිනවා. නමුත් ප්ලේලිස්ට් එකක් විදිහට දාගෙන යන්නේ දැන් ටික කාලෙකින් සාමාන්‍ය සතියක්වත් නැහැ පටන් ගියා. ඉතින් ඔයාලගේ අදහස් හරිද? ඔයාලට වෙන වීඩියෝස් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මේකේ නෙමේ මේ ප්ලේලිස්ට් එකේ තියෙන වීඩියෝ වලින් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ ගැන උගන්වන්න. අසයි ගැන ඉගෙන ගන්න කියලා දාන්න. අනිවාර්යෙන් ඒවට අපි රිප්ලයි කරනවා වීඩියෝ එකක් ගේනවා. හරිද? ඉතින් මම හිතන්නේ කවදාවත් හරිද ලංකාවේ කොහෙන්වත් ඔයාලට මෙන්න මේ වගේ දේවල් ටිකක් හම්බෙයි කියලා. හරිද? වර්ක්ෂොප් එකක්, ෆ්‍රී කෝස් එකක්, සල්ලි වලටවත් ගන්න බැරි YouTube ප්ලේලිස්ට් එකක්. හරිද? ඔය ඔක්කොම දෙන්නේ ඔයාලා ගැන හිතලා ඇයි දෙන්නේ කියලා මම කියන්නම්. දැන් ලොකු ප්‍රශ්නයක් ඇතිනේ ලංකාවේ කිසිම දෙයක් හරි ලෝකෙවත් මෙහෙම නිකන් දෙන්නේ නැහැ කිසිම දෙයක්. එහෙනම් ඇයි ඔයා දෙන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? හරි. ඒ ඔක්කොම අපි කතා කරමු වර්ක්ෂොප් එකේදී. ඉතින් කියන්න තියෙන්නේ හැමෝම අපිත් එක්ක ඇදිලා ඉන්න ඔයාලට සල්ලි වලට ගන්න බැරි දෙයක් අනිවාර්යයෙන්ම මම දෙනවා. ඒකට හේතුව තමයි පොඩි හේතුවක් කියන්න. මොකද ඔයාලට වඩා පහළ දැනගෙන ඉඳන් තමයි මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. හරිද? full details ටික workshop එකේදී කියන්න. එහෙනම් හැම මාසෙම workshop එකක් තියෙනවා. join වෙන්න. ඔයාලට trading සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් workshop එකෙන් මගෙන් අහලා ඒක clear කරගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් playlist එක බලන්න. ඒක ඔයාලට වැදගත්. ඒ වගේම Google ෆෝම් එකක් සබ්මිට් කරලා තියන්න. තව දෙයක් තමයි ඔයාලට මම පහලින් දාලා තියන්න WhatsApp channel එක link එකක්. හරිද? WhatsApp channel link එකක් දාලා තියන්න group නෙමෙයි WhatsApp channel link එක. ඒ channel එක ගිහලා follow කරලා තියාගන්න ඒකත්. මොකද සමහරක් වෙලාවට සස්පේන් වුණොත් බැරි වෙලාවත් අපි වර්ක්ෂොප් එකක් ගන්නකොට සස්පේන් වෙලා තියෙන්න පුළුවන් group. එතකොට ඔයාලට link එක ගන්න බෑ. මොකද මට chat කරන්න බෑ සස්පේන් වෙච්චාම. ඒක හදාගන්න තමයි දවසක් විතර යනවා. ඉතින් එහෙම මොන හරි ප්‍රශ්නයක් වෙලා තිබ්බොත් මම channel එකේ Zoom link එක දානවා workshop එක තියෙන දවසට. ඒ නිසා තමයි backup එකක් විදිහට WhatsApp channel එක හදලා තියෙන්නේ. මම ඒ link එක දාලා තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න. ඒකත් ඔයාලට වටිනවා. දැන් එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම good luck.